යාඥාව පිණිස දේව මාලිගාවට ගිය අය කැමියයි පරිසවරයයි ගැන ජේසු කතා කරනවා. දෙන්නම ගියේ යාඥා කරන්නට. හැබැයි ඇත්තම යාඥා කළේ කවුද? අය කැමියා. පරිසවරයා යාඥාවක් කළේ නැහැ. පල්ලියෙන් ඔබ මොන පරමාර්ථයෙන් යාඥා කරන්නටද? ඔබේ ජීවිතය අඩුපාඩු හදාගන්න නැහැ නේද? තව කෙනෙක් විවේචනය කරන්නට. අද යා පල්ලියේද කියලා බලන්න. අද යා මොනවද ඇඳගෙන ඉන්නේ කියලා බලන්න. පූජාවේ විරච්චකමම අපි කතා කරන්නේ මොනවද? කාගේ හරි අඩුපාඩුවක්. එහෙනම් මම පරිසරය වගේ නෙමෙයිද? ස්වාමීන් වහන්සේ කියනවා ඔබ උසස් කරගන්න හදන්න එපා පරිසරය වගේ. අද ඉන්නේ හැම මිනිස්සෙක්ම තමා උසස් කරගන්න. දේශපාලනයට එන මහජන නියෝජිතයෝ අරගන්න. ඒ අය හොඳ දේවල් ගොඩාක් කතා කරනවා. රටට සේවය කරන්න දෙන්න කියනවා. හැබැයි ඇත්තටම සේවය කරගන්න කාටද? තමාට. තමව පහත් කරගන්න කැමති නැහැ. යම්කිසි තැනකට ගියොත් ප්‍රධාන ආසන දෙන්නට ඕන. ඒ අය පිළිගන්නට ඕන. එහෙම නැත්නම් තරහා යනවා. පරිසරයා හිටියෙත් ඒ මානසිකත්වයේ. හැබැයි අය කැමියා හිටියේ. තමන්ගේ ජීවිතේ අඩුපාඩු දෙවියන් ඉදිරියේ පිළි අරගෙන දෙවියන් දිහා බැලුවේවත් නැහැ. ඇයි? ඔහු කිව්වා මම සුදුසු නැහැ. ඔබ වහන්සේ දිහා බලන්නටවත්. ජීවිතේ මම මාව දකින්න පුරුදු වෙද්දී මගේ ජීවිතේ අඩුපාඩු හදා ගන්නට මට පුළුවන් වෙනවා. මගේ ජීවිතේ කැත මට දකින්නට පුළුවන් වෙනවා. ඒ නිසා ජීවිතේ අපි උත්සාහ කරමු. අනිත් අයව නිවැරදි කරන්නට වඩා මාව නිවැරදි කරගන්න. මාව පහත් කරගන්නට. ජේසු තමාව පහත් කරගත්තා. ගෝලියන්ගේ පාද තුල වැටිලා. ඒ තුලයි ස්වාමීන් වහන්සේ උසස් කෙනෙක් වුණේ. ඒකයි ජේසු එක්තරා අවස්ථාවක කිව්වේ. ඔබ පළවෙනියෙක් වෙන්නට අවශ්‍ය නම් හැම දිනෙකගේ සේවකයා වෙන්න. ඒ නිසා මිනිස්සු එක්ක තරඟ කරන්න එපා. ඔබ තරඟ කරන්න ඔබත් එක්ක. ලෝකයා එක්ක තරඟ කරන්න එපා. ඔබ තරඟ කරන්න ඔබේ හෘද සාක්ෂියක් එක්ක. අන්න එතකොට ඔබ හරි ලස්සන කෙනෙක් වෙනවා. ඒකාන්තයි. ඔබට ජේසු වේදයි. Radio Veritas Asia Sinhala Service.